ඔයාලත් ළඟදී දඹුල්ලට සිගිරියට ට්‍රිප් එකක් එහෙම යන්න ඉන්න කෙනෙක් නම් මෙන්න මේ තැනට යන්න අමතක කරන්නත් එපා. හරි ලස්සන නිස්කලංක පරිසරයක තියෙන හිත නිවන හරි අපූර්ව පන්සලක් තමා මේ ආනකටාව පන්සල. පන්සලට යන්නේ ඉබ්බන්කටුව ජලාශයට යන පාරේ. වැවත් එක්කම කෙළවරේ තමා පන්සල තියෙන්නේ. මම කිව්වා වගේ මේ පරිසරය නම් ගොඩක් ලස්සනයි. පහළ ඉඳන්ම මෙන්න මේ විදිහට උඩට යනකම්ම පිළිම හදලා තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ ජීවිතයේ සමහර සිද්ධි මෙන්න මේ විදිහට හදලා තියෙනවා. මේ තියෙන්නේ බුදුහාමුදුරුවන්ට දෙව්දත් ගල් පෙරලීමේ සිද්ධිය. මම කතෝලික ආගමේ කෙනෙක්නේ. ඉතින් මෙන්න මේ කතාව නම් මං හරියටම දන්නේ නැහැ. එතන තිබුණේ දහම් සොඬ කතාව කියලා. බලන්නකෝ ඒ දේවලුත් හරි ලස්සනට හදලා තියෙන විදිහ. මෙතන වෙස්සන්තර කතාව හදලා තියෙනවා. ඒ දේවලුත් පිළිවෙලට නිර්මාණය කරලා තියෙනවා. පුංචි දරුවෙකුට උනත් ඉතින් මේ දේවල් දැක්කහම මේ කතා හැම හොඳින් මතක තියෙයි. එතනින් තව ටිකක් උඩට යන්න ඕන මේ ලොකු බුදු පිළිම ගාවට යන්න.
චෛත්‍ය ගාවට ගියාමත් මෙන්න මේ විදිහට ඉබ්බන්කඩුව ජලාශය හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් හරිම නිස්කලංකයි මේ පන්සල. ගොඩක් කාලෙක ඉඳලා තමයි අපිත් මේ පන්සලට යන්න ඕන කියලා හිත හිටියේ. ඒ වුණත් වෙලාවක් හම්බුනේ නැහැ. ඉතින් ප්ලෑන් කරලා නෙමෙයි මේ ගමන ගියෙත් හදිස්සියෙම තමයි. ඒ වුණත් ඒ ගමන නම් ගොඩක් වැදගත්, ගොඩක් වටිනවා කියලා තමයි මට නම් දැනුනේ. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් දඹුල්ල පැත්තේ සීගිරිය පැත්තේ ගියොත් මේ පන්සලටත් ගිහින් එන්න. එහෙනම් ආයෙමත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලුවට.